ප්‍රේමවන්තයනි කොහොමද ඉන්නේ හොඳින් ඉන්නවද මේ උදෑසන කොහොමද ඔබට තිබෙන්නේ සතුටෙන් ඔබ සිටිනවද යේසුස් වහන්සේ ඔබ කෙරෙහි ගොඩාක් ආදරය කරන දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි කරුණාව ඒක ඔබ තේරුම් ගන්න ඕනේ දැනගන්න ඕනේ අද දවස වුණත් ඒක දැනගත්තා නම් ඔබ බය නැතුව සතුටෙන් ජීවත් වෙන්නට පුළුවන් මේ ස්ථානයේ ගහක් තිබෙන කියලා ඔබ පේනවද ඇමරිකාවේ එක ගයක් ඉදිරියේ ඉඳගෙන මම කතා කරන්නේ ගහක් තමයි මෙතන පිටිපස්සේ ගොඩාක් ගස් පේනවා නේද ගොඩාක් ගස් හදලා තිබෙනවා ශාස්ත්‍රීයව තබා තිබෙනවා මේ ඇමරිකාවේ බොහෝ නිවස්වල ගස්වල බලන පිටිපස්සේ කූඩුවක් තිබෙනවා නේද ඒකේ වතුර වක් කරලා තියෙනවා පොඩි පොඩි වීජවල් දාලා තිබෙනවා ඇයි දන්නවද ඒ පක්ෂයන්ගේ හඬ ඇහෙනවද මේ පක්ෂය ඇවිල්ලා මේක කාලා මේ වතුර බොනවා ඒ කියන්නේ සම්බන්ධ නැති පක්ෂයන් මේ ගෙදරටත් ඒ පක්ෂයට සම්බන්ධ නැහැ දෙවියන් වහන්සේ මෙවව පක්ෂයන් ඉතින් ඒකටත් කෑමත් වතුර තබන්න ඕනේ කියලා ඒගොල්ලෝ තබනවා මේක පුරුද්දක් ලෙස මේ හැමතැනම තබා තිබෙන තැන්වල මේ පක්ෂයන් ඇවිල්ලා මේක කාලා වතුර බීලා යනවා මේ ගැන අනුකම්පාව ඒ කියන්නේ මේ ගේ කුරුල්ලන්ටත් දෙවියන් වහන්සේ ඒක බලාගෙන සිටිනවා කියන එක තමයි මේක අපි දකින්නේ ඉතින් ඔබ බලන්නේ නැද්ද ඔබව සොයා බලන්නේ නැද්ද කොපමණ ඔබ කෙරෙහි ආදරය තිබෙන දෙවියන් වහන්සේද එහෙනම් ඒ අඬන්නේ ඉතින් මේ පක්ෂය අවශ්‍යතාවයෙන් අඬනවද මට වතුරට මොකද කරන්නේ කෑමට මොකද කරන්නේ කියලා කවුරු පාවිච්චි කරලා හරි දෙවියන් වහන්සේ ඔහුට පෝෂණය කරනවා ඒ වගේ ඔබව පෝෂණය කරයි හරි අද මොකද්ද දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව ජෙරමියා 1 පරිච්ඡේදයේ 8 වෙනි පදය නුඹ ගලවන්ට මම නුඹ සමග සිටීමයි ස්වාමින් වහන්සේ කියනසේක අපව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ ඔබ පාසලට දරුවන්ව යවන විට ආරක්ෂාන් ගිහිල්ලා එන්න කියලා ඔබ ආශිර්වාද කරලා යවනවා නමුත් හවස පරක් වෙනකොට පොඩි ගැස්මක් එනවා මගේ දරුවා ආරක්ෂාවෙන් ඉන්න ඕනේ කියලා අයියෝ ගෙදර අය ට්‍රැවල් කරාන දරුවෝ ට්‍රැවල් කරාන ආරක්ෂාවෙන් නැවත එන්න ඕනේ කියලා අපි හිතනවා ඇයි මේ ලෝකේ බොහෝ ප්‍රශ්න ගැටලු තිබෙනවා නේද විපත සිදු වෙනවා මනුෂ්‍යයන්ගේ ඇති වෙන දේවල් ස්වභාවික දේවල් සිදු වෙනවා මේ විදියට බොහෝ විපත සිදු වෙනවා හැමදාම අපි ආරක්ෂාව ලබන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා කියන එක අමතක කරන්න එපා. ඉතින් ඔබ ආරක්ෂා කරන පිණිස ඔබ සමග සිටින බව දෙවියන් වහන්සේ කියනවා. ඉතින් ඔබට ගැලවීම ලබා දෙන එක නෙවෙයි විපතනුත් ඔබ ආරක්ෂා කරනවා කියලා උන්වහන්සේ කියනවා. පසුගිය කාලය තුල අපි බලනවා ගුවන් යානේ බොහෝ විපත්ති සිදු වෙනවා අහසේ කඩාගෙන වැටෙනවා එක පාරටම ප්‍රශ්න නිසා ගොඩ බැස්සුවා කියලා බොහෝ නිවුස් අපි අහනවා ඉතින් ගුවන් යානා ගමන් කියන එක දැන් බයත් වෙනවා මගේ සේවයේදී බොහෝ සේවය කරන ජීවිත ගොඩාක් ගමන් බිමන් යනවා බොහෝ වෙලාවට ගුවන් යානේ ගමන් කරනවා බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා ඒක අවස්ථාවේදී දකුණු කොරියාවට ගිහිල්ලා එනකොට සිංගප්පූර් ෆ්ලයිට් එක 30,000කට උඩදී දැන් ෆ්ලයිට් එක පියාඹලා යනවා ඒක ස්ක්‍රීන් එක පෙන්නන උස කොච්චරද ස්පීඩ් එක කොච්චරද කියලා එක පාරටම ගුවන් යාන තට ගාලා පල්ලෙහාට එනවා ඉතින් තට ගාලා සද්දෙතක එනවා ඉතින් අඩි 10,000ක එක පාරටම ඉක්මනින් බැස ආවා ඉතින් විනාඩි ගානක් කොහොම තියේද ඔක්කොම තුල මාරාන්තික බිය ඇති වුණා හදවත එළියට ආවා වගේ දැනුණා එච්චර අපගේ දිවීම අවසන් කියලා මමත් හිතුවා එක පාරටම නැවත ගුවන් යානාව ඒ ඉගලන්නට පටන් ගත්තා නෝමල් තත්වයට ආවා ඉතින් ඒ ටික වෙලාවකට අපි නිහඬතාවයේ තිබුණා සෝහන නිහඬතාවය ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න තිබුණා ඒක අපි පහු කරගෙන ආවා කියලා පයිලට් කිව්වා ඉතින් අපි තව කාලේ ඇමරිකාවට මම සේට ගිය අවස්ථාවේදී ලොස් ඇන්ජල් ප්‍රාන්තයට උඩින් ගුවන් යානාව ෆ්ලයි කරනවා එක පාරටම සුළු කුණාටුවකට අසු වුණා ෆ්ලයිට් එක අසු වෙලා එක ඇදගෙන ඒක හැරිලා ආපු පාරටම යන්න පටන් ගත්තා ඉච්චරට ඒ සුළු සොලංගේ බලය තිබුණා ඉතින් මම මේ ජනලේ අයිනේ වාඩි වෙලා සිටින නිසා මගේ යාළුවත් ළඟ හිටියා මම කිව්වා අපේ සේවයේ ඉවරයි බ්‍රදර් එච්චරයි අපි දේව රාජ්‍යට යන්න එච්චර දුරට බලපෑම් තිබුණා ඒක පාරටම නෝමල් තත්වයට ආවා ඊට පස්සේ රෝම ගිහලා ඒක ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා ඉතින් ඕනම වෙලාවක මොන වගේ ප්‍රශ්න එයිද අපි දන්නේ නැහැ සොල්ලිසොලාගෙන එන්න පුළුවන් ස්වභාව වෙනස නිසා ඇති වෙන්නට පුළුවන් කොපමණ ප්‍රශ්නද නමුත් දෙවියන් වහන්සේ කිව්වා ඔබ ආරක්ෂා කරන පිණිස ඔබ සමග සිටිනවා කියලා
උන්වහන්සේ මා සමග සිටින නිසා තමයි මාව ආරක්ෂා කරේ. ඉතින් මගේ ශක්තිය මගේ බලය නොවේ උන්වහන්සේගේ කරුණාව. ඔබගේ ජීවිතය හැරි බලන්න කොපමණ ආරක්ෂා කරලා තිබෙනවද? ඔබ කාර් වලින් ආරක්ෂා කරලා තිබෙනවා, ට්‍රේන් වලින් ආරක්ෂා කරලා තිබෙනවා, බයික් වලින් ආරක්ෂා කරලා තිබෙනවා, නපුරු මිනිසුන්ගෙන් ආරක්ෂා කරලා තිබෙනවා. ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න, විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ මාගේ පවුලාය ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබ වහන්සේට ස්තුති කියලා කියන්න ධෛර්යවත්ව සිටින්න. ඔබ ගමන් කරන විට ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන්නට මා සමග සිටිනවා. ඔබ වහන්සේ සමග මම ගමන් කරනවා කියලා ප්‍රශංසා කරලා යන්න. ඔබ නැවත ආරක්ෂාවෙන් පැමිණෙනවා කියනවද? ස්වාමිනී, ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ යන විටත් එන විටත් රාදවල් ඔබ වහන්සේ ඕනෑම අවස්ථාවකදී මාව ආරක්ෂා කරනවා. ඒ නිසා මම බය වෙන්නේ නැහැ. ඔබ වහන්සේ මා සමග සිටියා නම් ඇති. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නෙමි පියාණනි. ආමෙන්. ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube channel එක subscribe කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා subscribe button එක සහ bell ලකුණ click කරන්න.